අයිබෝන් හැමෝටම ඔන්න මම නයිමේස් සරාවක් පටන් ගත්තා. ඉතින් මේ YouTube channel එකෙන් කියන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් දැනට නම් මේකේ කියන්නේ මූලික දේවල් ටික මම ඔක්කොම කරලා ඉවරයි. හැබැයි ඊට පස්සේ තමයි මට හිතුනේ මේ කියන්නේ YouTube channel එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. එතකොට මුලින්ම කියන්නම් මම මේක කියන්නේ මගේ ප්‍රධාන අධ්‍යයන මාර්ගයේ විදිහටවත් රස්සාව විදිහටවත් නෙමෙයි කරන්නේ. දැන් මේ පළවෙනි මේක නම් මම කරන්නේ ගොඩක් වෙලාවට කියන්නේ මේක මම කරන්නේ අත්දැකීමක් ගන්න සහ of course අනිවාර්යෙන්ම ඉතින් මේකෙන් යම්කිසි ආදායමක් එයි කියලාත් බලාපොරොත්තු වෙනවා අත්දැකීමට අමතරව. හැබැයි ඊළඟ එකේ නම් මම කෙලින්ම ලොකු අස්වැන්නක් ගන්න බලාපොරොත්තු වෙන කියන්නේ හොඳ අස්වැන්නක් කරන් කෙවිකුන්ලා මුදල් හොයන බලාපොරොත්තු වෙන තමයි කරන්නේ. එතකොට මේ පාර අස්වැන්නේ මම දැනටම ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒතර මේ පැල ටික මගේ නෙමෙයි අපේ තාත්තා හිටවන පැල. ඒතර අර හෙත්තව තියෙනවා ඒවත් මට අදාළයි. මට වෙන මේ ටික විතරයි මම කරගෙන යන්නේ. හරිද? එතකොට මේවා මුලින්ම මම හදාගත්ත හැටි කියන්නම්. මේ පැල වර්ගය තමයි අර ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් කියලා තියෙන වර්ගය. මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ හයිබ්‍රිඩ් පැල කියලා කියන්නේ. එතකොට ඊළඟට මේ පොට්ස් වල තමයි මම හදන්න තීරණය කරේ පොට්ස් කියලා නේද කියන්නේ ඒවට. ඊට පස්සේ මේකේ මම පටන් ගත්තකොටම ඉගෙන ගත්ත දේ තමයි මුලින්ම මම ඇත්තටම හිතුවේ මේක නිකන් කාබනිකව යන්න ඕන කියලා. හරිද? හැබැයි ඔයාලා මෙන්න මේ හරියට වගේ આવුත් එහෙනම් ඔයාලා තේරෙනවා මේ බලන්නකො මේ සමහර ගස්වල කොළ මේ මෙන්න මෙහෙම වෙලා. ඊට පස්සේ තව සමහර ඒවා අපි ගත්තොත් එහෙනම් මේ පාට එහෙම අර පෙරන් පොඩ්ඩක් වෙනස්සලා වගේ වෙලා. ඉතින් අන්න ඒ වගේ සීන් ටිකක් තියෙන නිසා මට තේරෙනවා කාබනිකව ගියොත් නම් මේවට කෙල වෙනවා කියලා. ඒ නිසා මම තීරණය කරා මේක රසායනිකව යන්න ඕන කියලා. එතකොට දැනට මේ පැල හිටවලා සතියක් වගේ තමයි වෙන්නේ මේ වගේ දාලා. එතකොට හැබැයි මං පළවෙනි පාර ඉගෙන ගත්ත එක දෙයක් තමයි ඔයාලා නයිමේස් හිටවන්න ඉන්නවනම් ඔයාලා පැල ගන්නවට වඩා මම රෙකමන්ඩ් කරනවා ඇට අරන් පැල කරගන්න කියලා. මොකද ඇත්තටම මේ පැල ගැන මගේ ලොකු සැටිස් එකක් නෑ. මොකද සමහර පැල ඇත්තටම හොඳයි. දැන් මේව එහෙම හොඳයි. මේවත් හොඳයි. හැබැයි වැඩේ කියන්නේ මේවා මං ගත්තේ තැන් දෙකකින් විතර. ඒ අරගෙනත් මට පැල මදි වුණා මේ. මේවා තමයි හිස්. ඉතින් මේවට තව පැල ගන්න තියෙනවා. එතකොට මම එකක පැල දෙක ගන්න තමයි හිටවන්න තීරණය කරේ. ඒතර බලන්න මේ පැල එහෙම පොඩි. පේනවද? ඒවා පොඩි. එතකොට මේ පැල එහෙම ගත්තොත් එහෙම ලොකුයි. ඊට පස්සේ තව අපි ගත්තොත් එහෙම මෙන්න මේ පැත්ත ඇවිල්ලා මේ පැල එහෙම ගොඩාක් පොඩි. හැබැයි එහෙම කියලා විසි කරන්න බෑනේ ඒක නිසා මම ඒවා හිටවුවා. ඊට පස්සේ අය අපි ගත්තොත් එහෙම මම බලාපොරොත්තු වෙන සයිස් එකේ පැල තමයි කියන්නේ මේ කාලේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සයිස් එකේ වගේ පැල. කොහොම හරි ඉතින් එහෙම තමයි උනේ. ඒතර මේ වගා මාධ්‍ය හදාගත්ත විදිහ කිව්වොත් එහෙම මේක මම හදාගත්තේ මේක දැන් තියෙනවා කොම්පෝස්ට් තියෙනවා. ඊට පස්සේ මම ඒ වගේ බිල්ලා නම් ඔක්කොම ටික මම තාඩියකින් පෙන්නනවා. ඊට පස්සේ කර 10 තියෙනවා. කර 10 නම් මම ගොඩක් දැම්ම නැහැ. මොකද අපේ අම්ම කිව්වා සැර වැඩියි කියලා. ඉතින් ඒක නිසා මේ කර 10 වල ඉතුරු කොටසක් මෙතනක් තියෙනවා නේ. මේ ඊට පස්සේ කොම්පෝස්ට් කර 10 ආයි ඩොලොමයිට් කියලා පවුඩර් එකක් වගේ තියෙන එක දැම්මා. ඊට පස්සේ ආයි දැම්මා පස් දැම්මා දාලා කලවම් කරා. කලවම් කරලා මෙයා හිටවන්න කලින් මේ හැම එකකටම කැප්ටාන් කියලා දිලනාශකයක් තියෙන මම ඒක ඔක්කොම වල පෙන්නන්න තව ටිකකින් ඒවා දැම්ම මේ හැම එකකටම ලීටර් 2 ගාන වගේ වැටෙන හොඳට තෙමිලා යන්නම දැම්ම එව්වා. එතකොට එව්ව දාලා ඊට පස්සේ තමයි පැල හිටෙව්වේ. ඔයාලට පේනවාද මේ පැලවල මේ තෙත ගතිය තියෙනවා. මේ පොට්ස් මේවට ඇත්තටම කියන වතුර දානවා කියලා තාම එකපාරක්වත් වතුර දාලා නැහැ මේ සතියේටම. අර කැප්ටන් දානකොට දාපු ලීටර් දෙකට අමතරව මම ඊයේ මේකට දැම්මා ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර එක. එච්චරයි දෙන්නේ. එතකොට මම මෙවටත් ඉතින් දැම්මා. මොකද මම ඒවා කලවම් කරනකොට ගණන් හදන්නේ 50කටනේ. එතකොට දැන් මෙතන පැල 50ක් නෑ 40ක්. කියන්නේ පොඩ් 40ක් විතර තමයි තියෙන්නේ. මෙතනත් 10ක් විතර තියෙනවා. එතකොට මෙව්වට වැඩිපුර එන ටික විසි කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මම පැල නැති වුණත් එව්වට දැම්මා. මොකද මේවට මම පැල ඉක්මනටම ගෙනල්ලා හිටවන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ඔහොම තමයි ඒ කතන්දරේ. එතකොට මේවා මේ තියෙන වල් පේනවාද මේ වගේ සම්මේ තෙතයි පස් මේ දර මේ තියෙන අර ඇල්බර්ට් සොලියුෂන් කියන එක දැම්ම ටික මේ මෙහෙම රත් කරවුවා. 1 මිලිලීටර් 200ක් වගේ වැටෙන්න.
එහෙම තමයි කරේ. එතකොට මන්දන් වල පෙන්වන්න මේ මේක පිටිපස්සේ තියෙන ටිකක් මොනවද ගණන් අනම්මනම් කතන්දර ටික සහ මම පොහොර දාන්න හිතන් ඉන්න ප්ලෑන් එක සහ මොනවද දාන පොහොර කියලා. මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මොකද ඔයාලට මේ වගේ වීඩියෝ ගොඩක් ඉස්සරහට බලන්න පුළුවන් වෙනවා. හරි. මම දෙන්නම් මේ ප්ලෑන් එක. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මේ වගා ගම්බන්දින් කිසිම දෙයක් එහෙම දන්න කියලා කෙනෙක් නෙමෙයි. හරිද? මට ඒක ගැන අත්දැකීම් නැහැ. ඒක නිසා තමයි මම මේක පළවෙනි එකම එක්ස්පීරියන්ස් එකක් ගන්න කරන්නේ. හරිද? එතකොට මම මෙන්න මෙහෙම එකක් ගත්තා. මේක ලීටර් 2 දාන්න පුළුවන් එකක්. ස්ප්‍රේ කරන එක. මේක උලම් ගහලා ස්ප්‍රේ කරන්න තියෙන්නේ. මේක කරකලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් කෘමිනාශක, දිලිරනාශක වගේ දේවල් ඉහිනකොට මේකෙන් ඉහින එක ලේසි. මේක රුපියල් 650ක් වගේ තමයි වෙන්නේ. දරස් එකෙන් දෙන රුපියල් 750ක් 800ක් වෙනවා. හැබැයි මම මේ පොහොර එහෙම ගත්ත දැන් ඉතින් 650ට තිබ්බ නිසා මම එතනින් ගත්තා. ඊට පස්සේ මේ කප් එක මන් තියන් ඉන්නවා මේකේ මිලිලීටර් 190ක් වගේ අල්ලන්නේ. අර පොහොර දානකොට තියෙන මිලිලීටර් 200ක් වගේනේ පැලයකට වැටෙන්න දාන්නේ. ඒකට මේක දාන් ඉන්නවා ලේසියට. ඊට පස්සේ මෙන්න මේක තව මන් තියන් ඉන්නවා මේක මේ කිරන්න ගන්න ලේසි වෙන්න තියන් ඉන්නේ. එතකොට මම මෙන්න මේක ඇතුළට තමයි මේ පොහොර නම් මම දාලා තියෙන්නේ. ඊට කලින් මම ඔයාලට පෙන්නන්න මේ ගණන් අනම්මන ටික. ඉතින් මම එන හැමදේම මෙන්න මේ පොතේ ලියනවා. හරිද? එතකොට දැනට මේකේ සල්ලි වගේ තියෙනවා. දැනට මම මේකට රුපියල් මෙන්න මෙච්චරක් වේදන් කරලා තියෙනවා. අසන්න වශයෙන් රුපියල් 8000ක් විතර යට කරලා තියෙනවා මේ වැඩේට. ඒ කියන්නේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. මෙතන කොම්පෝස්ට් පොහොර ටිකක්වත් තිබ්බේ නැහැ. ඒක නිසා ඔක්කොම ඉතින් කඩෙන් ගන්න උනා. ඉතින් ඔයාලට ඒ වේදන් අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඉතින්. එතකොට මුලින්ම මේ 27 වෙනිදා තමයි පටන් ගත්තේ පෙබරවාරි වල. එතකොට මම කඩේට ගිහිල්ලා ඒක තියන්න කිව්වා. 28 29 හැම ඉතින් පළවෙනිද හැම ඉඳලා තුන්වෙනිදා මම ගිහිල්ලා ගෙනාවා. මම ගෙනාවා කවර 50ක් ගෙනාවා. ඊට පස්සේ කොම්පෝස්ට් කිලෝ 40යි, කරඳ 6 කිලෝ 10යි, කැප්ටන් ග්‍රෑම් 100යි රුපියල් 1000ක් වුණා එක. ඊට පස්සේ ඩොලොමයිට් කිලෝ 5යි ගෙනාවා. ගෙනාලා ඉතින් ටික තමයි කලවම් කරලා පැලවලට දැම්මේ. ඊට පස්සේ මේ කොච්චි පැල 70 කියන්නේ අලගල 70ට දෙනවා පොඩ් එකක්. ඒකේ පැල 5ක් වගේ තමයි තියෙනවා. 7ක් ගත්තා. ඉතින් ඊට පස්සේ පහුවෙනිදා මම කැම්පස් ගිහින් එන ගමන් කඩු වලින් අරන් ආවා. තව රුපියල් 700ක පැල. ඒක තමයි ටික ලොකුවට වගේ තිබ්බේ. ඒ පැල තමයි ඒ. ඊට පස්සේ ඒ ටික පස්වෙනිදා හිටෙව්වේ. මොකද මගේ යාළුවා ආවා. එතකොට ඒගොල්ලෝ ලව් ඉතින් අර පස් කලම් කරලා හැමතෙම කරගෙන ඒ ටික හිටෙව්වා. මේ හරි දාලා තියෙන එක දවසකවත් මම වතුර දැම්මේ නැහැ. මෙන්න මේ 8 වෙනිදා කියන දවසේ නම් සමහර පැලෙන් මැලවිලා වගේ තිබ්බර අරකින් ගලවලා හිටවපු නිසා වෙන්නේ නැති. මම ඊළඟ දැන් පැල කරන්න හිතන්න හේතුවෙන් තවත් එකක් තමයි මේ අර පැල දැන් අපි මේගොල්ලෝ මේ පොඩ් වලින් තියෙන්නේ. ඒ පොඩ් එක අරන් ආවිලා අපි හිටවපුවාම ඒක හිටෙව්වට පස්සේ ඒ කියන්නේ අපි මේ පොඩ් එකෙන් බැලේ ගලවලා ගන්න ඕන පස් කුට්ටියත් එක්ක. ඒකට සමහර පැල එක ළඟ තියෙන. ඒතර ඒක ගලවලා ගම ගන්න ඕන. ඊට වඩා ට්‍රේ එකක තිබ්බනම් කෙලින්ම අරන් ඉඳන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා මම ඊළඟ පාර නම් හිටවන්න ඉන්න කිව්වේ තවත් එක හේතුවක්. ඒතර මේ සමහර පැල මැලවිලා වගේ තිබ්බා. ඒතකොට මම යුවට මේ තත්ත්වය මොකද්ද වන්දා කිමිකල් පොහොරක් කලවම් කරපු වතුර වගේ තිබ්බා. මම ඒ ටික දැම්මා. ඊට පස්සේ ඒ පැල ටික හරියා. ඊට පස්සේ 9 10ත් මම මුකුත්ම කරේ නැහැ. ඊට පස්සේ 11 ඒ කියන්නේ ඊයේ මම ඇල්බර්ට් සොලියුෂන් එක දැම්මා. ඊට පස්සේ මේ පොහොර ටික මම ගත්තා. ඊට පස්සේ දැන් අදත් ඉතින් මම බුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා දැන් මම නිකන් හරියට දාලා ඉන්නවා. හරිද? දැන් මම ඔයාලට පෙන්නන්නම් මම යන්න ඉන්න ටයිම් ටේබල් එක මොකක්ද කියලා. ඊට කලින් මම පොහොර ටික පෙන්නලා ඉන්නම්. මොකද කලින් පෙන්නන්න අරන් ආය දාගත්තා නේද? මේ ටික තමයි මම දාන්න ඉන්න පොහොර ටික. මේක මම කාමරේ තියන් ඉන්නේ එළියේ තියලා සතෙක්වත් ඇද්දොත් එහෙම කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේක. මේක ඇවිල්ලා ඇබ්බමැක්ටින් කියන මේක කෘමිනාශකයක් මම හිතන්නේ. එතකොට මේකේ දාන්න තියෙනවා ගණන් හදලා බලපුවහම මගේ ওই පැල 50ටම මිලිලීටර් 1.25යි යන්නේ. හැබැයි මම මේකෙන් දාන්නේ මිලිලීටර් 1යි. මොකද මම ඉතින්
මිලිලිටර් එකක් ඇති වෙයි කියලා මම හිතනවා නිකන් උනට වඩා දාන්න හොඳ නැහැ නේ ඒකට කිරා ගන්න ලේසි වෙන මේක මෙන්න තියෙනවා සිරින්ජ් එකක් මේකට මූඩියට ටිකක් අරන් මෙහෙම අරගෙන මේකට කරලා හොඳ හරිද එහෙම තමයි මේක තියෙන්නේ ඇබමැක්ටින් කියන එක ඊට පස්සේ මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කියන එක මේවා දාන්න හදන ඉන්නේ ටයිම් ටේබල් එක මම පෙන්නන්නම් ඔයාලට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක තමයි ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ මේක පොහොර එකක් මේකේ පවුඩර් එකක් තියෙන කහ පාට මට දැන් එක පාට එනවා මේකේ මේක හොඳට දිය වෙනවා වතුරේ මේවා තමයි මම කිව්වා පැලයකට මිලිලීටර් 200 ගන්න වැටෙන්නේ මම දානවා කියලා මේක තියෙනවා ඊට පස්සේ ආයෙ තියෙනවා මෙන්න මේක නම් මම තාම දාන්න ගත්තේ නැහැ මේක නම් එක තමයි දාන්න ඉන්නේ ඒකේ පස්සේ කියලා ගහලා තියෙනවා ඉතින් ඔයාලා මේ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මාස්ක් දාගන්න ඊට පස්සේ ග්ලව්ස් දාගන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න ග්ලව්ස් නැතත් ඔයාලා මේ මාස්ක් ගන්න අනිවාර්යෙන් දාගන්න ඕන හරිද මේ දැන් ටයිම් ටේබල් එක මේක දැන් ඔයාලට කියන්න එතකොට මේ තියෙන මැන්කෝ සෙට් කියන එක මේ මැන්කෝ සෙට් කියන එක මම මට මතකයි ඔව් මේක දිලීරනාශකයක් කොහොමද දිලීරනාශකයක් මේකේ පවුඩර් එකක් ඇත්තේ දිය කරලා මේකට දාලා ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ හරිද මේක තමයි දාන්න තියෙනවා ඊට පස්සේ තියෙන මේ කැප්ටන් එක අර මම කියවල හිටවන්න කලින් දැම්මා කියලා මේක මේ බෑග් එකෙන් එළියට ගන්න බෑ මොකද ගෑවෙනවා ඒ නිසා පෙන්ටගන් කැප්ටන් කියලා මේ වගේ එකක් ඉතින් මෙතෙන් දිලීරනාශකයක් මේක මික්ස් කරලා හොඳට ඒ කියන්නේ හිටවන්න කලින්නේ හොඳට පස් ඔක්කොම ටික තෙමිලා යන්න දැම්මම ඔය ටික තමයි මම ගාව දැනට තියෙන්නේ මට තව ගන්නත් තියෙනවා වර්ග ටිකක් දැන් මම ඔයාලට පෙන්නන්න මම මෙයා දාන්න ඉන්නේ ටයිම් ටේබල් එක ඉතින් මේ ටයිම් ටේබල් එක මම හදාගත්තේ YouTube වීඩියෝ බලලා ඊට පස්සේ AI tools පාවිච්චි කරලා පොඩි රිසර්ච් එකක් කරලා මම හදාගත්ත ටයිම් ටේබල් එක තමයි මේ. ඒතර මේකේ අඩුපාඩු තියෙන්නත් පුළුවන්. සමහරක් විට මේකේ තියෙන දේවල් මම ඉස්සරහට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි මම හිතනවා මේක හොඳ ටයිම් ටේබල් එකක් කියලා. හරිද? ඉස්සලා මෙන්න මෙතනින් මම ක්ලිප් එකක් මෙහෙම ගහන් ඉන්නවා. මේක මෙහෙම උඩයට යන්න පුළුවන් එතකොට. ඒතර මම ඉන්නේ කොතනද කියලා මට අමතක වෙලා මගේ ඇරෙන්නේ නැහැ. හරිද? ඒතර මේ week 1 කියන එකේ මම මෙහෙම තිබ්බට මුකුත් කරේ නැහැ. මොකද මං කියවනේ මං කාබනික යන්න හිතලා ඒක කෙලවෙනවා කියලා තේරුණා. ඒක නිසා තමයි මම කෙමිකල්ස් වලට පාවිච්චි කරන්න තීරණය කරේ. එතකොට දැන් ඇල්බර්ට් සොලියුෂන් මම මෙන්න මෙහෙමයි දාන්න ඉන්නේ. සෑමසතියෙම සඳුදාට තමයි මම පොහොර අනම්මන ටික දාන්න ඉන්නේ. සිකුරාදාට තමයි මම කෘමිනාශක ටික දාන්න ඉන්නේ. ඊට පස්සේ හැම දවස් 10කටම පාරක් දිලීරනාශක දාන්න ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කියන එක එක පැලයකට මිලිලිටර් 200ක් වැටෙන විදිහට ඒ කියන්නේ ග්‍රෑම් 50ක් ලීටර් 10ක දිය කරලා මේ කප් එකෙන් එක පැලයකට එක ගානේ දාන්න තමයි තියෙන්නේ හැම සතියෙම සඳුදාට. දැන් මේ සතිය මම දැම්මා. එතකොට ඒ විදිහට යනවා පළවෙනි මේ month 1 කියලා කියන පැලේ يعني හිටවල පළවෙනි මාසේ ඉඳන් නෙමෙයි පැලේ අර තවාණින් අරගෙන හිටවල කියන්නේ මෙතන මාස 1යි කියන ගොඩක් වෙලාවට දවස් 7 ඒ කියන්නේ මාසෙකින් විතර පස්සේ මේක අර පොඩ් එක හිටවන්නේ. එතකොට මාස දෙක දෙවනි මාසෙන් තමයි මේ ප්ලෑන් එක යන්නේ. හරිද? ඊළඟට ඇල්බර්ට් සොලියුෂන් එක දානවා. ඊට පස්සේ සිකුරාදාට මේ කොළ වලට يعني හොඳට අර ස්ප්‍රේ කරනවා. මෙන්න මේ ඇබමැක්ටින් කියන කෘමිනාශකය. ඒක ලීටර් 2කට මිලිලීටර් 1යි. ඒ කියන්නේ මේක ලීටර් 2යිනේ. ඒතර මේකට මිලිලීටර් 1ක් දාලා ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මැන්කෝසෙබ් එක හැම මාසේ හැම 5 වෙනිදාම 15 වෙනිදාම 25 වෙනිදාම දාන්න ඉන්නවා. ඒ කියන්නේ දවස් 10න් 10ට ඒක ග්‍රෑම් 4ක් මේක ලීටර් 2කට මික්ස් කරලා ස්ප්‍රේ කරනවා. හරිද? ඒ විදිහට තමයි පළවෙනි මාසේ යන්නේ. හැබැයි අන්තිම සතියේදී පළවෙනි මාසේ අන්තිම සතියේදී මට යාරමිලා කම්ප්ලෙක්ස් කියන එක දාන්න ඉන්නවා. ඉතින් මේ යාරමිලා කියන එකේ වර්ග ගොඩක් තියෙනවා මන්ට දැනගන්න පුළුවන් විදිහට මේ කම්ප්ලෙක්ස් කියලා තියෙනවා, ටාගට් කියලා තියෙනවා. එහෙම ගොඩක් තියෙනවා. මම හිතන්නේ කම්ප්ලෙක්ස් කියන්නේ සැර අඩු මොකක් හරි පොහොර එකක් වෙන්නේ නැති. මේ ඇබමැක්ටින් කියන්නේ තරමක් සැර අඩු කෘමිනාශකයක් වෙන්නේ නැති. මොකද මේ ගස්තාම හැදෙන ගමන්නේ. ඒක නිසා වෙන්න ඕනේ මේ ටික දාන්නේ. හරිද? එතකොට යාරමිලා කම්ප්ලෙක්ස් දාන්න තියෙනවා 4 වෙනි සතියේදී. ඒක මේ තාම මම අරගෙන නැහැ. මම දැන්ට අරන් තියෙන ඇල්බර්ට් එකයි, ඇබමැක්ටින් එකයි, මැන්කෝසෙබ් එකයි විතරයි. මොකද ඇතුළු මේවා දැන් තව මාසෙකින් දෙකකින් දාන්න තියෙන. ඒතර දැන් මම මේවා ගන්න එක අපරාධයක්නේ. අවශ්‍ය වුණාම ගන්න ඕවා. හරිද? මොකද මම මේවා ගාව කරන්න මට කැම්පස් වල දෙන සල්ලි වලින්. හරි. එතකොට ඒක දාන්න තියෙනවා. ඊට පස්සේ ඇබමැක්ටින් එකයි මැන්කෝසෙබ් එකයි අර විදිහට යනවා ඒ මාසෙත්. ඊට පස්සේ ඊළඟ මාසේ
මම ඇල්බර්ට් සොලියුෂන් එකට අමතරව මෙන්න මේ කැල්සිනිට් කියන එක මට පාවිච්චි කරන්න කියලා තියෙනවා. කැල්සිනිට් කියන්නේ මම දන්නේ කැල්සියම් තියෙන මොකක් හරි පොහොර එකක්. ඇල්බර්ට් සොලියුෂන් එකයි කැල්සිනිට් එකයි දානවා සඳුදාට. සිකුරාදාට අර විදිහට ඇබමැක්ටින් එකයි මැන්කොසෙබ් එකයි දිගටම යනවා. ඊට පස්සේ ඒ මාසේ අන්තිම සතියේදී ඇබමැක්ටින් එක වෙනුවට මේ මාෂල් කියන එක පාවිච්චි කරන්න කියලා තියෙනවා. මේ මාෂල් කියන එක මං හිතන්නේ කෘමිනාශකයක්. හැබැයි මේකට සැර එකක් මම හිතන විදිහට. දැන් ඉතින් පැලේ ගොඩක් දුර මාස දෙක තුනක් හින්දා මේකට ඒක දැම්ම කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. එතකොට අනිත් මේ කෘමිනාශක මේ මාරුවෙන් මාරුවට තමයි යන්න ඕන සතියෙන් සතියට. මොකද එහෙම නැත්නම් ඒ සත්වය වලට හුරු වෙනවලු. එහෙම තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. එතකොට මේ මාෂල් කියන එක දානවා අර ටික අර විදිහටම යනවා. ඊළඟට තුන්වෙනි සතියේ මෙයා කියනවා ෆෘටින්. ඒ කියන්නේ මේකේ අනිවාර්යයෙන්ම මල් ගෙඩි හැදෙන්න ගන්න කාලෙලු. එතකොට ඇල්බර්ට් එක කැල්සිනිට් එක දානවා පළවෙනි සතියේ. ඊට පස්සේ ඇබමැක්ටින් දානවා සිකුරාදාට මැන්කොසෙබ් එක අර විදිහටම යනවා දවස් 10න් 10ට. ඊට පස්සේ දෙවෙනි සතියේ දානවා මෙන්න මේ K44 කියන එක. හරිද මන් දන්නේ ඒක මොකක්ද කියලා ඒක පොහොර එකක්. ඒක දාන්න තියෙනවා. ඊට පස්සේ ඇබමැක්ටින් යනකොට මාෂල් දාන්න තියෙනවා ඒ සතියේ සිකුරාදාට. මැන්කොසෙබ් අර විදිහටම යනවා. ඔය විදිහට ඇබමැක්ටින් මාෂල් මාරුවෙන් මාරුවට යනවා සතියෙන් සතියට. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් එහෙම යාරමිලා ටාගට් එක. දැන් කලින් තිබ්බේ කම්ප්ලෙක්ස් කියලා දැන් තියෙන ටාගට් කියලා. ඊට මේ K44 එකට අමතරව යාරමිලා ටාගට් එකයි K44 තමයි දාන්න තියෙන්නේ තුන්වෙනි මාසේ අන්තිම සති දෙකේ. හරිද? එහෙම තමයි මේක යන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මේකේ අනිත් පැත්ත ක්ලිප් එක ගලවලා ඊට පස්සේ දැන් අපි ගෙඩි හැදෙන්න පටන් ගන්න කාලයේ ඉඳන් මේක කරනවා. ඊට පස්සේ ඉඳන් දිගටම මෙයා කියනවා මෙන්න මේක ෆලෝ කරන්න කියලා. සයිකල්ස් දෙකක් විදිහට. ඒ කියන්නේ පළවෙනි සතිය K44 කැසිනිටි දානවා. ඇබමැක්ටින් දානවා. මේ ඊට පස්සේ දවස් 10න් 10ට මේ මැන්කොසිබ් කියන එක දිගටම යනවා සදාකල්. එතකොට දෙවෙනි සතියේ K44 එකට අමතරව යාලමිනා ටාගට් එක ඊට පස්සේ මාෂා. ආයෙත් බලන්න K44 හැම සතියෙම සමග දානවා. කැසිනිට් එකයි යාලමිනා ටාගට් එකයි මාරුවෙන් මාරුවට යනවා. ඊට පස්සේ සිකුරාදාට එක සතියක ඇබමැක්ටින් අනිත් සතියේ මාෂල්. ඔය විදිහට තමයි යන්නේ. ඉතින් මේ ඒතකොට මේකේ මම නෝට් දෙකකුත් දුන්න මාෂල් දවස් 10කට කලින්. ඒ කියන්නේ අර මොනවද හාවස්ට් කරන දවස් 10කට කලින් නවත්තන්නලු. එතකොට ඒ වගේ තියෙනවා. එතකොට මේ වතුර නැහැ කියලා දාන්න කියලා හිතනවා නම් මම මට කිව්වා දැන් මම වතුර දැම්ම තාම දැන් දවස් 4ක් 5ක් කරනවා තාම තෙතයි කියලා. ඉතින් එයා කිව්වා ඒක ප්‍රශ්න නැහැ වතුර දාන්න එපා කියලා. හරිද? මේකේ යයි එකකින් හදාගත්තා. ඔය විදිහට තමයි මම හිතන් ඉන්නේ යන්න කියලා. ඒතර මේක රිපීට් කරන්න කියනවා පැලේ මැරෙනකම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම හිතන විදිහට මාස 8ක් වගේ තමයි එක පැලේ ආයු කාලය. ඒතර මාස 4න් වගේ අපි අස්සන්න ගන්නවා. يعني කොහොමද පළවෙනි අස්සන්න පොඩි අස්සන්න ඉන්නේ. එතනින් පස්සේ මාස 4ක් විතර තමයි මේකෙන් අස්සන්න හම්බෙන්නේ. හරිද? ඔය විදිහට තමයි ප්ලෑන් එක යන්නේ. ඉතින් මං ඉස්සරහට මේකේ තව අප්ඩේට්ස් අරන් එන්නම්. මම මොනවද කරන්නේ මේවා වෙනස් කරාද එහෙම දේවල්. එතකොට මම මේක මෙහෙම උඩින් අල්ලන් ඉන්න. එතකොට වලට ඕන ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න පුළුවන් නේ. ඊට පස්සේ ආය මොකද මම කවුරුත් මේ ටයිම් ටේබල් එක කටින් කියනවා දැක්කට මෙහෙම හදන් ඉන්නවා දැක්කලා නැහැ. ඊළඟට මෙතින් මේක හැදුවේ මම නිකන් අර මම නිකන් අර කොහොමද කියන්නේ මම අර හොයාගෙන කරගෙන කියන්නේ මම හදපු එකක් නෙමෙයි මේක. මේක YouTube එකේ ඊට පස්සේ Google එකේ ඊට අමතරව ගොඩාක් තැන් බලලා කරලා අවසානයේ තමයි මේක හදාගත්තේ. හරිද? ඊළඟට ආයෙ මට කියන්න තියෙනවා ඔයාලට මේක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරන්නේ නැහැ. මොකද ඒවට උත්තර දෙන්න තරම් මට දැනුම නැහැ. හැබැයි දන්න කියන කෙනෙක් ඇවිල්ලා අනිවාර්යෙන්ම ඒවට රිප්ලයි කරයි. එතකොට ඔයා මේ ගැන දන්න කියන කෙනෙක් නම් මම මේ කරපු දේවල් වල අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් ඒව හදාගන්න පුළුවන්. ඉතින් මේ වගාගෙන අප්ඩේට්ස් මම ඉස්සරහට අරන් එන්නම්. මේ පොහොර හිම දාලා ඊළඟ සතියේ හැම අරන් එන්නම්. ඔය ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඉතින් thank you වීඩියෝ එකත් එක්ක එකතු වුණාට මේ channel එක subscribe කරලා තියාගන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.